හයි මේ මම දැන් පෙන්වන දර්ශනය ඔයගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. සිරිපාද කන්ද තරණය කරනකොට ඒ කියන්නේ අපිට මගදී හම්බ වෙනවා හරි ලස්සන පන්සලක් ඝණ්ඨාරයකුත් එක්ක. ඒක ඒ පන්සලේ පිළිබඳව චූටි සටහනක් තමයි මේ. එතන ගිමන් නිවන්න පුළුවන්. ඒ වගේම මේ පන්සලේ හාමුදුරුවෝ ගොඩාක් සිරිපා කරුණාකරන බැතිමතුන්ට සංග්‍රහ කරනවා. ඒ වගේම නවාතැන් ආදී සැලසෙන හින්දා මම හිතුවා ඒ සුන්දර පරිසරයක වටේ චුට්ටක් පෙන්නන්න ඕනේ කියලා. ඕගොල්ලන් බලන්න මේක ලස්සනයිද කියලා. ඔයගොල්ලන්ත් ඊළඟ සැරේ සිරිපාදේ කරුණා කරනකොට මේ පන්සලටත් ගොඩ වෙලා හාමුදුරුවන්ටත් කතා බහ කරලා යන්න අමතක කරන්න එපා. හරිම ලස්සනයි. වටේම හරි ලස්සනට පේනවා. පොයින්ටර්ස් යනවා. කානේෂන් ලගේ. ඔව්. දීලිය රෝස කපුරු. රෝසනේ. කපුරු ඉබ්බන්. හරිම ලස්සනයි. මම මේක තනින් තන තමයි වීඩියෝ කරලත් ඇත්තේ. මෙතනට ශ්‍රී පදස්සානය හරිම පැහැදිලිව පේනවා. ඉතින් මේ පන්සලේ පිටිපස්සේ ඒ කියන්නේ මේක ඇවිල්ලා අපේ පන්සලේ අංකල් ඒ වෙලාවේ මේ හදලා දීපු රසම රස කෑම වේල ඒ අංකල්ට ගොඩාක් ස්තුතියි. ඒ වගේම පන්සලේ පොඩි හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ට ගොඩාක් ස්තුතියි. මේ වගේ බැතිමතුන්ට බෙහෙස මහන්සි නිවා ගන්න ඉඩගෙනවට ඒ වගේම පන්සල පිරිසිදු තියාගන්න එක යන්නේ අයගේ යුතුයකමක්. ඉතින් අපි ආයෙ දවසක වීඩියෝ එකකින් හම්බෙමු. බයි.